රේනෝ කුඩ්ඩගේ රුපියල් 5000ට පුක දෙන කැන්ටින් අසේල. ඊට වඩා හොඳයි පිටකටුවේ මේ ටොයිලට් එකක් හොදපන්. නම්බුයි. යමන් නැතම් මේ තෝත් පිරිමි ගණිකාවක් වයන්. ඇඟවත් විකුලා ජීවත් වයන්. ඔය මිනිස්සු දෙයක්ෝ. අවස් වෙනකොට කාගෙන් හරි රුපියල් 5000ක් අරගෙන කසිපු ටිකක් ගහලා ජීවත් වෙන කාලකන්ණි බල්ලෙක්. තොට පුළුවන්ද විදේශ රටවල ඉඳගෙන යකෝ ඒ කොල්ලෝ කෙල්ලෝ ආමුදුරුවරු කතා කරන්නේ වැඩ නැතුව නෙමෙයි. අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයාට වගේම ගරු ජනාධිපතිතුමාට වගේම ඒ කොල්ලන්ටත් මේ මටත් තියෙන එකම ආසාව තමයි මේ රටේ හැම මිනිස්සෙක්ම සතුටින් ඉන්නවා දකින්න. පොහොසත් රටක් ලක්ෂණ ජීවිතයක්. නැතුව මේ අපි පිරගෙවල් වල läගලා පාන්සල් නැති වෙලා දෙමව්පියෝ නැති වෙලා අපි හැමෝම අරගල කරලා හරි කාලකන්ණි හොරු ටික එලවලා මේ ජනාධිපතිතුමාට බලය දුන්නේ මේ රට හදයි මේ රට හැදෙයි කියන බලාපොරොත්තුයි. සමු ගරු ජනාධිපතිතුමනි මේ තිරිසනා විදේශගත කොල්ලන්ට පවුල් වලට මරණ තර්ජනය කරනවා. තව සතියයි අපිට ජීවත් වෙන්න කාලය තියෙන්නේ. ඉතින් උඹලගෙන් කාරණා කිව්ලා සිටිනවා. පාංශ කුලයක් හරි අපිට දීපල්ලා. උඹලට කරන්න පුළුවන් ඉතරනේ. ඒ නිසා අපි ආයේ Facebook එන්නේ නැහැ. සමාජ මාධ්‍ය භාවිතා කරන්න වෙන්නේ නැහැ. කොහොමද අපි ජීවත් වෙලා ඉන්නේ නැති තව සතියකින්. එහෙනම් මචං සුබ දවසක්. උඹලා පරිස්සමෙන් ඉඳපල්ලා. අපි ඉතින් ආයේ Facebook එන්නෙත් නැහැ. එහෙනම් අපි උඹලගෙන් සමු ගන්නවා. සුබ දවසක්. අඩෝ උඹ චන්ඩියන් දාංග බලගේ ගෙදර ඇඩ්‍රස් එක බලගේ ඔය බලා ඉන්න කෙනේ බලගේ එක එක ගෙදර යන්න පුළුවන් කියනවනේ. අදාහම් බලන්න බලගේ ඥාති මිත්‍රාදීන්ගේ අම්මා තාත්තා ඉන්න මහකවල ඇඩ්‍රස් එක පොර දාහම් බලන්න බල කොන්දක් තියෙනවා. ගිහලා පෙන්නන්න මම. ඔඩ්ඩයි දාම් බල රඟුන් ඉවර කරනවා. තව සතියයි උඩින් බල රඟන්න දෙන්න පුළුවන් මේක මම තියාගනි. හරිද? අපි අවශ්‍ය පියවර අරගෙන තානාපති කාර්යාලයට ගිහිල්ලා බලලා දෙන්න ෂොට් එක ඔමිදා. හරි? ඔමිදා. බල පුළුවන් නම් දාහම් බගේ අම්මා තාත්තා බගේ මහකවල බගේ අයියා අක්කා නංගි මල්ලි ගෑණිගේ ගෑණි නම් පිළිපෙන්නේ කණිකාවන්නේ. හරි බදාහංග බගේ මහලුක මේ පෝස්ටර් යටින් දාන්න ඕන මොකද බල නියම කොන්දක් තියෙනකෙන් නම් මේ පෝස්ටර් යටින් දාන්න බලගේ මහකවල අම්මා තාත්තා කොහෙද ඉන්නේ මෙන්න මේ තැන කියලා දාපන් බලන්න බ නම්බර එකේ පිරිමියෙක් මොකද දැම්මොත් එහෙම නැතුණු පාළුගේ වළඳින්න දාහම් පාරේ පුරන මෙන්න මේ කරපගේ විස්තර ටික උන් ඒ රටවල ඉඳලා දුක් විඳලා අපේ රට ඩොලර් එවනවා. මූ මොකද කරන්නේ? මූ කාගේ හරි කොන්තරත් එකක් අරගෙන කුඩ්ඩාගේ නාලිකාව ඉස්සරහා තියාගෙන හිවලෙක් වගේ බුරනවා. නරියෙක් වගේ බුරනවා. බල්ලෙක් වගේ බුරනවා. ඌ කියනවා. කවුද මූ ගණන් ගන්නේ? අනිවාර්යෙන් මූ අතලංගුවට ගන්න ඕන. තාකාර ඩෝබි මලකාය. ඔයගොල්ලෝ තාකාර අපහාස කරනවා කුණුහරුප කියනවා මේව කරනවා. අර අරුගේ YouTube නාලිකාව තනිකර පට්ට පල් කුණුහරුප යන්නේ. ඔය ඉන්නවර චීවර තාත ගෝරිල්ලේ. ඈ. කුඩු රේනෝගේ ඇම්බැට්ටියා. කුඩු රේනෝගේ රුපියල් කීයක් දුන්නද 5000ද 2500ද? කුඩු රේනෝගේ සල්ලි වලට කහින කාලකන්ණි බල්ලා. උඹට කීයක් දුන්නද මට ගහන්න? එකෙක් ඉන්නවා රාජාංගනේ ගෝරිල්ලෙක් චීවරයක් දාගෙන අම්මේ මුත් දෙතන කුණුහරුපේ මේ රටේ බුදු පුත්‍රන බයිනෝ. අනිත් පැත්තේ YouTube නාලිකා. නෑ ඊබරද සුදා සමග සංවාදයක් තිබිලා ඒකට ආවෙ නෑ ඊට පස්සේ මලකේ සම්පූර්ණයෙන් පස්සේ ඕන මේක කතා කරනවා. ප්‍රභාකරන් සමසාකච්ඡාවේ අනුර කුමාර හම්බුනම සජිත් කතා කරන්නේ. සජිත් හම්බුනම පස්සේ නාම කතා කරන්නේ. ඒක තමයි. ඉතින් මම හම්බුනම කතා කරා කියලා. ඒ කතා කර සංවාදයේ සහ ඒකතු කරුණ මගේ යට ගියේ නෑනේ. ඒ නිසා අපි මේ වෙලාවේ මේ බුද්ධ ආගමකට කරන නිගරුව පිළිබඳව අපි කියාමාර ගන්න සූදානම් වෙනවා. අපි මේ තානාපති කාර්යාලය දැනුවත් කරනවා. විදේශගත වෙන පුද්ගලයෝ බුද්ධ ආගම අමය කරනවා. ඒ වගේම විදේශ පුරෝහිභාවයේ කකුල් දෙක දෙපැත්තෙන් දකින්න අප්පුහම ටිකක් ඉන්නවා. ඒ ආවිලම අපි දැනුවත් කරලා මේ ශාසනයට නිගරු කරන අයට විරුද්ධව අපි කියාමාර ගන්නවා. තෝගේ අම්මට සලකපු නැති බල්ලෙක්නේ. අසේල කැන්ටිමා. කාගේ හරි කොන්තරත් එකක් තමයි කරන්නේ. දවසකට කීයක් හරි හම්බ වෙනවා නම් ඕනෑම අසික්කිත පාහර ගූ වැඩක් කරනවා. දැන් උඹ තමයි ඩෑන් ප්‍රියසාද්ගේ අඩුව පුරවන්නේ. වෙනදා ඔකට දුවගෙන ආවේ ඩෑන් ප්‍රියසාද්. ඌ මලා. ඌ මැරුණාම රටේ මිනිස්සු කිරිබත් කෑවා රතිඤ්ඤ දැම්මා. බල වගේ අවලන් සක්කිලි බල්ලෝ අවජාතක හැතිකරේ. අවජාතක වේ පුතාලා. නරකවසන කියන්නේ බෑවදන. අද වැඩන මේ මෙයාලා කරන්නේ මඩ ගහන එක. මඩ ගහන එක. අද මෙයාලගේ ප්‍රධානම ටාගට් එක බඩපත් තිබෙන්නේ මේ රටේ බුද්ධ ශාසනය. බුද්ධ ශාසනය මේල් තිබෙන්නේ. ඒගොල්ලන්ට අද මේ ශාසනික මෙහෙවරක් කරන ස්වාමින් වහන්සේලා දැඩි ලෙස ඉලක්කල ප්‍රහාරය කරනවා මෙයාලගේ අනුගාමිකයෝ. සහ මෙයාලගේ කැබිනට් ඇමතිවරු. තවවෙන්තුරේ සම්බන්ධව සමාව අයිදීමක්වත් ඒ තමයි වෙච්ච වැරද්දට අතපසුම ප්‍රකාශ කරලා නැහැ. ඒ නිසා අපි මේ ප්‍රකාශය ගන්නතුරු අපි මේ සටන අපි අරගෙන යනවා මතක තියාගන්න. ඒ නිසා පැහැදිලි ලෙසම ලාල්කාන්ත අධිපතිවරයා
ඒ කරන ලද ප්‍රකාශය වහාම ඉල්ලාස්කරණය වෙන සමාව වජන කරන තමන් නියෝජනය කරන්නේ සෙන්කරගෙන පුරව දේශපාලන නායකත්වය. එතන ඉඳගෙන තමයි මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධ ආගම ගෙනාවු ඒ ඓතිහාසික මිහින්තලයට කරපු අපහාසය. අපේ මිහින්තලේ හාමුදුරුවෝ අයින් කරන්න, ඉවත් කරන්න. මිහින්තලයටනේ මිහිඳු හාමුදුරුවෝ වැඩි. ඒතර මිහිඳු හාමුදුරුවෝ වනචාරිද? මිහින්තලේ උඹට කීයක් දුන්නද? මිහින්තලේ වලවා කීයක් දුන්නද? දැන් ගියපුවාම ලාල්කාන්තට වැන්නට උඹට පුළුවන් මිහින්තලෙන් කන්න. උඹට පුළුවන් සමන්ත භද්‍රයාගේ සංදීපගේ කන්න. ලාල්කාන්තට බැනලා උඹ පන්සලටත් කෙලින නේද හදන්නේ? ඔක්කොම හොරුනේ තොපි. තොපිට තියෙන එකම ප්‍රශ්නේ රාජාංගනේ හාමුදුරුවෝ. තෝට ඔය උයන්න දෙන. තෝට ඔය පුක දෙන. කුඩු නාලිකාව මට කොච්චර ගැහුවද? නයි දෙරණ මට කොච්චර ගැහුවද? තොපි ඔක්කොටම අභියෝගය අපිනේ. මම අසේල කැන්ටිමෝ තොපි හොරුන්ට දුන්නට තොපි අවජාතකය වුණාට අපි අවජාතකය නෙමෙයි. මේ කැරවල වල ඉඳලා හැංගි මේ රටේ සියලුම මේ UMP පරණ සංවිධාන UMP නායකයෝ ස්වාමින් වහන්සේලා කලාකරුවෝ ආදරණය කරලා දැන් එනවා මේගොල්ලෝ බෝ පැලවෙන්න. දැන් ඇවිල්ලා මේගොල්ලෝ මේ කරනවා. අපි දැක්කනේ කොටිකා සද්දාස් සාමුදුල්ලාට මොකද උනේ කියන එක. මොනතරම් ස්වාමින් වහන්සේ ප්‍රමාණයක් මේගොල්ලෝ ඝාතනය කරාද මේගොල්ලෝ මතවාද එළයිව. ඒ අප්පුවාමිලා තමයි දැන් අද ඇවිල්ලා මහානායක හාමුදුරුවෝ හම්බෙලා වැදලා මේ පැත්තෙන් අම්මේ මුත් නැති වෙන්නේ බුද්ධ දාසෙන්ට ගහනවා. ඒ වැඩේ නවත්තන්න ඕන. ලෝකෙ පුරා ඉන්නවා රටට ආදරය කරන කොල්ලෝ කෙල්ලෝ. ඩෝබි උඹලා මොක්කුද? යකෝ මේ ඩෝබි කමක් නෙමෙයි කරන්නේ. තෝපේ ඔය කුඩු හිරුට නයි දෙරණට අභියෝග කරන්නට බීරෝදාර කොල්ලෝ කෙල්ලෝ ටිකක් ලෝකෙ පුරා ඉන්නවා. උඹලා දකින්නේ ඩෝබි රස්සාව ගැන නෑ. යකෝ මේ රටට ආදරය නිසා තමයි කතා කරන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවේ මහත්තුරුන්ට කියනවා ඔයාලගේ මඩ බලකාය නිහඬ කරන ලොකු අරගලයක් අපි ආරම්භ කරනවා. මතක තියාගන්න කොයි අප්පාමි සූදා විදේශයේ පිටරට ඉඳගෙන මඩ ගන්න අප්පාමිලා බල දැනගනියොත් ඔබේ අම්මා තාත්තා ඉන්නේ ලංකාවේ. පිට රටකට වෙලා ජොබ් එක කරන ගමන් තොපේ කුඩු නාලිකාවෙන් පච වපුරනකොට නයි දෙරණින් පච වපුරනකොට ඒවා මිනිස්සුන්ට ඒ වගේ ඇත්ත తত্ত্বය සත්‍ය ප්‍රකාශ කරන්න තමයි අපි ඉන්නේ. මම ප්‍රමුඛ කණ්ඩායම ඉන්නේ තොපේ බොරු වලට පහර දෙන්න. ගරු ජනාධිපතිතුමනි මේ අසේල කැන්ටිමා පිළිබඳව පරීක්ෂණයක් කරන්න. මුන් අපතයෝ. මුන් ඉන්න ඕනේ හිරගෙවල් වල. රට පාව දෙන සල්ලි වලට කුලියට කහින කාලකන්ණි බල්ලෙක් ඕකා. අම්මා තාත්තා කාට ගිහලා කියන්නේ මේ වගේ ජාතක කරපේකේ වන්දිය බලගමන්ලා හත්යල් කියලා. ඒක අපි දැනගනියව. අපි මේ ආණ්ඩුවට පුළුවන් මේ වෙලේ නවත්තන්න. අර ආක්ෂන් නිල්පුල් කියලා Facebook account තියෙනවා. account 200 ගාණක්. කවුද මේ හැල් කරන්නේ? කවුද දැනගන්න? අර වීරප්පන්. හරිද? ඒ නිසා අපි කියන කරුණා කළා වැරවත්තට ඔයාලා මඩ වලින් එන්න ගොඩට ඇවිල්ලා වැඩ කරන්න කියන තමයි අපි අස්තම දක්වන්නේ. අවජාතක සකිලි බල්ලෙක්. තෝ මට ගෝරිල්ලා කියලා කියනවනම් චීවරත් දාත ගෝරිල්ලේ ඈ මම තොට කියන කියලා. මම තොට කියන කිබුතා කියලා. නරකවසන කියන්නේ බෑවදන. උඹලගේ ගෝරිල් කතා අහන්න නෙමෙයි අපි මේක නතර කරන්නේ. අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපතිතුමා ගරු අගමැතිනිය ප්‍රමුඛ මේ ආණ්ඩුව කවදා හරි දවසකදී මේ රට හදලා ඉවර වෙනකොට ඉවර වෙන්නේ කවද්ද? අන්න එදාට අපි මේක නතර කරනවා. ඒ වෙනකන් තොපි වගේ ලපයි සිපයි සිප්පි කෑලි තොපේ කුඩු නාලිකා නයි දෙරණ ගූ හිරු තොපිට එරහිව අපි මේ ගමන නතර කරන්නේ. හොඳට මතක තියාගන්න කැන්ටින් අසේල. තෝ ඔය මයික් එකක් ඉස්සරහා ඇවිල්ලා බල්ලෙක් වගේ බැක් ගෑවට අපි බය වෙන්නේ නැහැ. 3-2 බලයක් තිබ්බ 69 ලක්ෂයක් තිබ්බ ගෝඨරාටත් අමතපු අපිට උඹ මොන රිලවෙක්ද? නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මේ අම්මට හුකන්නේ තෝ ඵලයන් හුත්තෝ යන්න මේ රට විනාසයි. හරි කක්කුසි කටක් තිබ්බට තෝගේ ඔය කක්කුසි කටට අපි බය වෙයිද? තෝ ඉන්නත් ඕනේ ඇතුලේ. මුන් කාගේ කොන්තරත්කාරයෝද කීයටද? මේවා හොයන්න ඕන CID එකක් තියෙන එකට. උඹ වගේ නාකි රිලවෙක් දාන්න නැතුව හරිද? රේනෝඩ කියපන් වොයිස් කට් එකක් දෙන්න කියලා. ඒක ඊට වඩා නම්බුයි. ඔය රොටියට කියපන් දෙන්න කියලා. උඹලට සල්ලි දෙන්න කුලියට ගහින් උන්ටනේ. ඒ නිසා කියකෝ උඹ කාටවත් මේ තෝ ඒ ලෝකේ පුරා ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට ඒ දරුවන්ගේ දෙමව්පියන්ටත් අපහාස කරනවා නේද? තෝ වගේ අවජාතක සක්කිලි මෝඩ මූසල වේශික පුතෙක් හදාපු තෝගේ අම්මටත් එක්කම හෙන ගහනවා කුසලත් එක්කම හෙන ගහනවා තොපි වගේ
රටේ මිනිස්සු පාව දෙන හොරුන්ට කත්තා දෙන බල්ලෝ ජාතක කරාට. හරිද? මට මිට වඩා කියන්න දෙයක් නැහැ. බලා ඇවිල්ලා තනි කර තෝගේ අම්ම වැල්ලියක්. තෝගේ තාත්තා බල්ලෙක්. ඒ බල්ලයි බැල්ලි ජාතක නොකරා නම් තෝවගේ කාලකන්ණි බල්ලෙක් බිහි වෙන්නේ නැහැ. තොපි මේ රටට සාපයක්. ඒක හොඳට මතක තියාගන්න. ඒ කොල්ලෝ කෙල්ලෝගේ දෙමව්පියන් කවුරුත් මොනවද කියන්නේ නැහැ. රටක් ආශිර්වාද කරනවා එවැනි දරුවෝ හදපු දෙමව්පියන්ට. තෝවගේ බල්ලෙක් බලු පැටියෙක්. තෝවගේ තෝගේ තෝ හෙටානිද මැරිලා යයි. තොපිට ඒ වෙනකුණුත් තමසේ බඩගෝස්තරය වෙනුවෙන් ආත්මලාභය වෙනුවෙන් උදර පෝෂණය වෙනුවෙන් රේනෝට කුඩු රේනට රේන කුඩ්ඩට නාගලෝකේ ධාතු කැලණිකාගේ දෙබෑ කරගෙන ආපු දිලි ජයවීරලට බත්තර මුල්ලේ සීලරතනලට කඩේ යන තොපි වගේ උන්ගේ වලනත් එක්ක හෙන ගහනවා මැරුණාට පස්සේ යන්නේ හොඳට මතක තියාගනි අසේල කැන්ටින්